දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න ඉවසනවා කියන්නේ මොකක්ද කියලා. හොඳේ. ඉවසනවා කියලා කියන්නේ බයෙන් ඔළුව පාත් කරගෙන ඉන්නවා කියන එක නෙවෙයි. හොඳේ. ඉවසනවා කියලා කියන්නේ මොකද්ද? තරහ නොගෙන ඉන්නවා කියන එක. තරහ නොගෙන ඉන්න එකයි බයෙන් ඔළුව පාත් කරගෙන ඉන්න එකයි දෙකක්. හොඳේ. කෙනෙක් බයෙන් ඔළුව පාත් කරගෙන ඉන්නේ ඇයි? එයාට තරහ ගන්න ඕනේ. හැබැයි තරහ ගන්න බලයක් නැහැ. ඒ නිසා තමයි බයෙන් ඔළුව පාත් කරගෙන ඉන්නේ. ඒකට කියන්නේ ඉවසීම කියලා. තේරුණාද? ඒකට කියන්නේ බය කියලා. හොඳේ. ඉවසීම කියන්නේ මොකද්ද? තරහ කියන දේ Tamanට අයහපතක් කියලා දැනගෙන Tamanගේ මේ තරහ නිසා අනිත් කෙනාට අයහපතක් වෙනවා කියලා දැනගෙන එතනින් ඉවත් වෙන එක. තරහ නොගෙන ඉන්න එක.